හැමෝම සුපිරිකාර් හදද්දී ජර්මනියේ පෝෂේ සමාගම හැදුවේ පාරේ පදින්න පුරුවන් රේස් කාර් එකක්. අවුරුදු 60ක් තිස්සේ ලෝකයේ තියෙන හැම සුපිරිකාර් එකක්ම දනගස්වපු කාර් ගයිස්ලාගේ සදාකාලික සිහිනය. ඔව්, මේ තමයි ට්‍රැක් එකක් ඇතුලේ උපදින තරුණම යක්ෂයා පෝෂේ 911 GT3 RS. ආයුබෝවන්, ටොක් මාස්ටර් වීඩියෝ සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. 911 GT3 RS එකක් කියන්නේ සාමාන්‍ය සුපිරිකාර් එකක් නෙමෙයි. මේකේ තියෙන හැම පොඩි රේඛාවක්ම හැම සිදුරක්ම හදලා තියෙන්නේ ලස්සනට නෙමෙයි, සුළඟ පාලනය කරලා වාහනය පාරට තද කරලා තියාගන්නයි. මේක පාරේ පදිනකොට දැනෙන ගැම්ම ෆෙරාරි හෝ ලැම්බෝගිනි එකකටවත් දෙන්න බෑ. මේ මෘගයාගේ හදවත අනිත් හැමෝටම වඩා වෙනස්. මෙහි තියෙන්නේ ටර්බෝ නැති 4.0 ලීටර් naturally aspirated flat 6 එන්ජිමක්. ඔව්, RPM 9000ක් වෙනකම් කිසිම බය නැතුව පාගන්න පුළුවන් ලෝකයේ තියෙන සුපිරිම එන්ජිමක් මේක. මේකෙන් අශ්ව බල 518ක උපරිම ජවයක් මුදා හරිනවා. 7 ස්පීඩ් PDK ගියර්බොක්ස් එකත් එක්ක ලොන්ච් එකක් ගත්තම තප්පර 3.2කින් 0 ඉඳන් 100 දක්වා වේගවත් වෙන්න මේ සැහැල්ලු මෘගයාට පුළුවන්. මේකේ එන ඒ අමුතුම එන්ජින් සද්දේ ඇහුනම ඕනෑම කෙනෙක්ගේ ලේ රත් වෙනවා සහතිකයි. මේ කාරිකේ තියෙන විශේෂීම දේ තමයි මේ දැවන්ත පසුපස පියාපත. මේකේ ෆෝමියුලා 1 කාර් වල එන DRS තාක්ෂණය තියෙනවා. ඒ කියන්නේ වේගයෙන් යද්දී ස්විච් එකක් මගින් මේ පියාපතේ හැඩය වෙනස් කරලා තවත් වේගය වැඩි කරගන්න පුළුවන්. කාබන් ෆයිබර් වලින් හදපු දොරවල්, රූෆ් එක වගේම ඇතුළත තියෙන කාබන් ෆයිබර් බකට් සීට්ස් නිසා මේකේ බර අතිශය අඩුයි. ඇතුළත රේසින් කාර් එකක වගේම රෝල් කේජ් එකක් සහ සරල ඩිසයින් එකක් තමයි පෝෂේ සමාගම ලබා දීලා තියෙන්නේ. ටර්බෝ නැතුව Tamanගේම සැබෑ බලයෙන් විතරක් ලෝකයේ හොල්ලන මේ පෝෂේ 911 GT3 RS එකට ඔයාලා කැමතිද? නැත්නම් ඔයාලගේ හීන කාර් එක වෙන එකක්ද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. මෝටර් රථ ලෝකයේ මෙවැනි සුපිරි රිවිව් දිගටම බලන්න. ටොක් මාස්ටර් පේජ් එක දැන්ම ෆලෝ කරලා තියාගන්න. ජය වේවා.